ආයිබෝන්න මලේ ආයිබන්ඩ ඉතින් චන්දය මහත්්‍යාවි බලමු වෙන ඔන්න එනවලු අද නේද අද රෑ දොලහැම් පස්ස හෙට උදේට බලාපොරොත්තුවෙන්ට කියලක නෙත් එම තම ඉස්සල්ලම යන්නේ අවු අනිවර ගාගෙනින් අවු දිනවන පත්තරේ කියන්නේ එනවා කියලා මන්නාරම මුහදේ තෙල් ගවශනට ඉන්දියන් නැවක් ඇයි ඇතර නැව හරි එන්ඩත් මගේ තව අවරුත් දෙකසනක් ඇයි ලංකාත ලොකු දුරත් තියෙනවානේ ශ්‍රී ලංකාවේ දෙවනි ජාතියන්ත්‍ර ගුවන්තරපල මත්තලදී මේ මස් 27 උදේදාහට මුල්ගල් තැබෙනවලු උතුරේ නැවත පදිංචියට යන සෑම පොලකට රුපියල් 50000ක් සහනගම්මාන දෙසැම්බර් 1 වෙනිදා සිට සැමට විවෘතයි. ෂෙල් සමාගම ආණ්ඩුවෙන් කෝටි 100ක වන්දියක් ඉල්ලයි. ඒගොල්ලන්ට සෑහෙන පාඩුයිලු මේ අපේ රටේ මේ බිස්නස් එක කරන එක. ඉතින් ඒක තමයි එහෙම නේද? ඔව්. එහෙම ඇත්තටම එහෙම හරින ඒක එහෙම පාඩු වෙනින් දෙපා මොන රටේක දුනත් නැද්ද? නැත්නම්. ඒක මේ කරන්න පුළුවන් කෙනට බාර දීලා ගියා නම් මං හිතන්නේ නේද? ඔව්. මේ පවුනේ එහෙම පාඩු විදින එක නේද කවුරුනත් මේ අපරාධේ අපිට නම් කියන්නේ ජනාධිපතිවරණය එන්නත් කලින් එජාපයේ කෑලි 4කට කැඩිලා දකුණේ මිනිවරුන් රසක් සිදු කළ වීරෝ අත්අඩංගුවට එක්කම මධ්‍ය පළාතේ සියලුම පසල් අද සිට 27 වෙනිදාත් එක් වැසේ කියලා සඳහන් කරලා තියෙනවා. රත්නපුරයේ තද වැසි ගෙවල් 35ක් යට වෙයි. දිනමින මත්තරේ ඉස්සරහ පිටුවේ තියෙන්නේ ওই ප්‍රවෘත්ති ටික. එතකොට දිවයින කියනවා ජනාධිපති මැතිවරණ කොමසාරිස්ට දන්වයි ජනාධිපතිවරණයට සූදානම් වන්න නිල නිවේදනය ප්‍රකාශ කිරීම අද එක්ම ජනරල් සරත් ෆොන්සේකා පොදු ලකුණකින් ජනාධිපතිවරණයට අවතැන් වූවන්ට බෙදීමට නියමිතව තිබූ පරිප්පු මිටි 292ක් හොරපාරේ ගිහින් කන්ටේනර් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුයි. මෙහෙන් කොළඹ ඉඳන් එහෙකෙන ඊපු පරිප්පු මෙහෙ හොරපාරෙන් කොළඹම එන්න හදලා හව්වෙච්ච එක හව්වෙච්ච නොවෙච්ච තව කොච්චර දේවල් ඇද්ද එක්කම නිල නිවසේ තව කලක් සිටීම ජෙනරාල්ට අවස්ථාව හිමි වෙයි. පොළොන්නරුවේ බිලිඳු දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් ලංකා ප්‍රධාන කර්තෘ අද රහස් පොලිසියට ඉදිරිපත් කරනවලු. කැලණියේ ජවිපේ රැස්වීමකට මැර ප්‍රහාරයක් එල්ල වෙයි. ඒ නව ඉන්ෆ්ලුවෙන්සා වැළඳිච්ච කට්ටිය මං හිතන්නේ ඒ පැත්තෙනුත් මං හිතන්නේ හෙටට හම්බෙයිද දන්නේ නේද? ඒකට කලින් කිව්වේ දන්නේ මහත්තයෝ මොකක්ද කියලා? සූකරවුණ. සූකරවුණ. ඌරු කියන්නේ මොකද්ද? ඌරුණ. කනානේ එක්දරු මව ඝාතන ගැන පොලිස් කණ්ඩායම් 4කින් පරීක්ෂණ කියලත් මේ දිවෙන පත්තරේ තමයි වාර්තා කරන්නේ. ඊළඟට ලක්බිම් පත්තරේ තියෙනවා උතුරේ අවතැන් කඳුරුවල සියලුම බාධක ඉවතට රිසි පරිදි නිදාසේ තමන්ට අවශ්‍ය ඕනෑම ගමනක් යා හැකි කියලා සඳහන් කරලා තිනවා. ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත් වෙලා ඉන්නවා. ඡායාරූපත් අද පත්තරවල පළ වෙනවා. ඇත්තටම මේ ඉතාමත් හොඳ කාරණයක්. මේ කඳුරුවල ඉන්න ජනතාව කියන්නේ අපේම ලංකාවේ ජනතාව නේද? ඉතින් ඒව කවුරුත් කොටු කරන් ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඒ ගෙවල් දොරවල් හදාගන්නේ තමන්ගේ ප්‍රදේශවල පදිංචි වෙනකන් නේද? නිදහසේ හැම යන්න. ඒ අවස්ථාව දීපක ඉතාමත් වටිනවා. ජනාධිපතිවරණ නිල් ප්‍රකාශ අද මධ්‍යම රාත්‍රියේ නව ඉන්ෆ්ලුවෙන්සාවෙන් රෝගීන් 8ක් මරුට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිජීවක එන්නත් කුප්පියක රබර් පටියක් ළමා නඩු විභාගයට සුදුසු පරිසරයක් වෙනම උසාවියක් කියලා මේ අධිකරණ ඇමතුමා කියන බම්බලපිටියෙන් අධිකරණයේ වත්තර මුල්ලට ගෙනියනවලු. ඊළඟට තියෙන්නේ ලංකාදීපේ ජනාධිපතිවරණය පැවැත්වීමේ ජනපති නිල් නිවේදනය අද ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් සන්ධානයේ පක්ෂවල 나යකයන් විශේෂ රැස්වීමකට කැඳවයි. විපක්ෂ සන්ධානයේ පොදු ජනාධිපති ධූර අපේක්ෂක නම් කිරීම අනිද්දා අද සිටුන් ප්‍රචාරක කටයුතු ආරම්භන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සංවිධායකවරුන්ට උපදෙස් ජවිපේ කැලණි බල මණ්ඩල රැස්වීමට මැර ප්‍රහාරයක් සමාජිකයෙක් රෝහලේ අවතන් කඳුරු වැසියන්ට ගමන් බිමන් යන දෙසැම්බර් 1 වෙනිදා සිට නිදහස යලි පදිංචි කිරීම ජනවාරි 30 වෙනිදා කලින් අවසන් බැසිල් රාජපක්ෂ වවුනියා වේදිකයයි පියාසල කරද්දී ප්‍රහාර එල්ල කළ හැකි ගුවන් යාන නාශක අවියක් තවත් උපකරණ රැසක් සමග වෙල්ලමුල්ලි වයිකාලෙන් අල්ලයි කුරුණෑගල මහරෝහලත් තරද සත්කම් අරඹේ ප්‍රථම සත්කම් දෙක රණවීරයෙකුට සහ 80 හැවිරිදි පුද්ගලයෙකුට සූක්‍රවණ පැතිරීම පරීක්ෂා කරයි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් අද මධ්‍යම පළාතට යයි. ඒකම සූක්‍රවණ රෝගීන්යයි සැක 38ක් පේරාදෙණිය මහනුවර රෝහලවල මධ්‍යම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය කියලා තියෙන්නේ. ඉතින් අද පත්‍රවල ප්‍රධාන සිරස්තල ටික තමයි ඔය. අපි යන් විරාමයට.